සෙංකඩගලපුර ඉඳලා අනුරාධපුරයට ගිහින් දවස් 5ක අනුරාධපුර ටුවර් එකේ පළවෙනි දවස තමයි අද. එහෙනම් අපි යන් අපේ vlog එකට. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක මේ වගේ දුර ගමනක් හොඳට සුව පහසුව ඈත පේන view එකත් බලාගෙන යන්න තියෙනවා නම් වාහන වලින් උඩින්ම තියෙන choice එක තමයි මේක. පැය 3:00 විතර ගමනකින් පස්සේ අපි අනුරාධපුරයට එනකොට අපේ යාළුවා සෙට් එක ඇවිල්ලා හිටියේ අපිව ගන්න. අනුරාධපුර දවස් 5ක ටුවර් එකේ සම්පූර්ණ ප්ලෑන් එක තියෙන්නේ ගිහාන් අතේ, නිනුර අතේ, අපේ සස්මිතා අතේ. සම්පූර්ණ රෙස්පෙක්ට් එක අපේ අනුරාධපුරේ යාළුවෝ සෙට් එකට. අනුරාධපුරේ නම ඇහුණත් ඕනෙම කෙනෙක්ට පළවෙනියටම මතක් වෙන්නේ ස්වර්ණමාලි මහසෑරදුන්. අපිත් එහෙනම් පළවෙනියටම වාහනේ පාක් කරලා අපි යන් ස්වර්ණමාලි මහසෑරදුන් වෙන පුදා ගන්න. රුවන්මැලි මහසෑය දැනෙන සැනසීම මම නම් හිතන්නේ වෙන කොහෙදවත් දැනෙන්නේ නැති කියලා. මොකද මේ වගේ තැන් මුළු ලෝකෙටම තියෙන එකයි. දැන් මේ මම ඉන්නෙත් ඒ මුළු ලෝකෙටම එකක් තියෙන රුවන්මැලි මහසෑය ළඟ. මෙතන දැනෙන සැනසීම ආයේ වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. ඒක අත්විඳලාම බලන්න ඕනේ. අපි ගෙනාවු පඳුරු මේ විදිහට පූජා කරලා අපි ස්වර්ණමාලි මහසෑරදුන් වැඳ පුදාගෙන අපි ඊළඟට යන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේත් වැඳ පුදා ගන්න. එහෙනම් එන්නේ අපිත් එක්කම. දැන් මම ඉන්නේ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ අසල. මමයි මගේ යාළුවෝ ටිකයි හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම කරලා මේ ලෑස්ති වෙන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට මල් පූජා කරලා මේ බෝසෙවනේ ටිකක් වෙලා ඉන්න. අපි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ඒ විදිහට වැඳ පුදාගෙන වෑන් එක ළඟට එනකොට තියෙන රස්නෙත් එක්ක අයිස්ක්‍රීම් එකක් කන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් මේ වෙලාවේදී ආයේ ඕනෙම නැහැ. අනුරාධපුරේ කියන්නේ එක දවසකින් බලලා ඉවර කරන්න පුළුවන් තැනක් නෙවෙයි. අපි ඒ හින්දාම අනුරාධපුරේ වටේටම පොඩි රවුමක් ගිහිල්ලා අපි මේ ලෑස්ති වෙන්නේ වැව ළඟට ඇවිල්ලා අපේ දවල් කෑම එක ගන්න. කෑම එක අරගෙන ඉවර වෙලා මම මේ යන්නේ මේ වැව ළඟට පේන view එක ඔයාලටත් පෙන්නන්න. මේ ඉස්සරහින් පේන්නේ රුවන්මැලි මහසෑරදුන්. හවස් වෙන ගොඩක් වෙලාව තිබ්බ හින්දා අපි ඊළඟට යන්නේ අපේ ඊළඟ ලොකේෂන් එකට. මම ලොකේෂන් එක මොකක්ද කියලා කියන්නේ නැහැ. ඔයාලත් එන්න අපිත් එක්කම යන්න අපේ ඊළඟ ලොකේෂන් එකට. මම මේ විදිහට යාළුවොත් එක්ක ආවේ ඓතිහාසික තන්තිරිමලේ පූජා භූමියට. දවල් 12:12යි. තන්තිරිමලේ තියෙන තනිකර ඈතට යනකම්ම තනි කළු ගල් තලාවක්. ඒකත් එක්ක මේ තනි කළු ගලක හිතා ගන්න පුළුවන් මේ වගේ නිර්මාණයක් කරන්න. ඒ කාලේ මිනිස්සු හිතන්නවත් පුළුවන්. එන්න යන්න. මේ කොන්ක්‍රීට්වත් කිසි දෙයක් නැහැ. තනි කළු ගලකින්. කොහොම හැකියාවක් තියෙන්නේ නැද්ද? මග අරගන්න බැරි හින්දාමයි මම ආවේ. උඩින් කළුගල් තලාවේ උඩම චෛත්‍යය.
කොහොමද පේන view එක ඇතට දැනෙන හුළඟ නම් wow superior. කන්දක් පේන තෙක් මානෙක නෑ. අක්කර ගානක් කම්තිරි මලයට විතරක්ම වෙන්නලා තියෙන්නේ. තියෙන දැන් දැන් අපි යන්නේ මෙන්න මේ view එක බලාගෙන කම්තිරි මලේ අෂ්ටපලරුව බෝධීන් වහන්සේ අසල මේ දැන් රස්නේ මොහොතකට හරි අඩු වෙන්නේ බෝධීන් වහන්සේගෙන් එන සීතල සුළඟත් එක්ක. මේවත් තනිකර ශෛලම. පේනවනේ. උළුව වුණත් හදලා තියෙන්නේ ගල් වලින්. අපි එන අයියා. අතේ තිබ්බ තාක්ෂණය ගැන නම් අදවත් හිතා ගන්න බෑ. හිතන්නත් ඇත්තරම් පුළුවන්ද තනි කළු ගල කොහොම නිර්මාණය කරන්න නැතිද කියලා. ඒ කැටය මේ තනිකර කළු ගලක ඒ කාලේ තාක්ෂණය නම් හිතා ගන්න බෑ. අපි යන්න. මේ සිරාට මේ කළු ගලනේ කපලා තියෙන්නේ. කළු ගල් බං නෑ නෑ පල්ල ටික. ඒ අයි බාමල දුවන රස්නේ බා. මේක බලන්න හිතානේ තිබිලා මේක නං ඈ. කුණු කෙඩිය ගැලවිලා. මේ ආව බලලා. ඉමෝජි එකක් දාලා. මොකක්ද? අඩෝ කියලා දාලා. මේ අර අඬන මූණක් දාලා. ෆෝන් එකට ඉදන්නේ. වන්න කොහොමද එකපාර යන්න ඕනේ. වෙලාවට අරු. දැන් තේරෙනවද උඹට මේත් දාගෙන ඉන්න එපා කිව්වයි කියලා. ලිස්සනවා. එපා යා ටේප් කරගන්න. එනකොට අක්කල් දෙපෙන්නේ. මොකද්ද? ඔය ඔලිබේ ටීචර් එබ. ඒ අලිබේ ටිකල ගස්සලා. රන්දාදුට මේක යනවා. මේ තිප්පි ගත්තා. ඒක තමයි දිය මට්ටල. తీරන්නේ නැගි. ඒ ගියානේ සිරාට මේ අලි පිටිද බං? ඈ? මේ මෙතන බලවා. මේ අල්ලන කරක දුවද කරනවා. ඇට්ට දිවිලා පැලවෙනවා. ඒකනේ. ඒෙන් පනින්න. මල්ල ටේක් අප් බීලා යන්නේ. මුට ගියයි ඒ. ටේප් කරගන්න. මුට ගියේ. උඹලා ටේප් කරගනින් බං අවුලක් නෑ. අලි වෙට්ටක් අපෑගුණා. බය. ඒක තමයි. මේස් එක දාගෙන එපා කිව්වා නේද? දැන් තේරෙනවද? මේ මොකද්ද? මේ මොකරන්නේ? ඒ පොත්ගුලව විහාර වික්ෂුව. මේ කවිස්තයි. මේ කවුද කියන්නේ? මම අර ගෑස් ඉඳ ගන්න පොඩ්ඩක්. මේක නම් පිස්සුවක් බං. සිරාවටමද කියන්නේ? ඒ ප්‍රාථමික ගුහා සිතුවම් කියන්නේ මොනවද? ඒ කියන්නේ අර ප්‍රාථමික කියන්නේ කමන්නේ අපි ගිහිල්ලා බලමු යා. කියන්නේ අරකට ගන්න බෝඩ් එක අරක. ඒ කියන්නේ කැලේ වෙනම තව තියෙනවා නම් පන්සලේ වෙන කොටසක්. යකෝ තන්තිර මලේ දෙච්චර. මේ යන් ඕනේ.
වරින් ඒ වුණාට බයයි බා නෑ බය නුවන්න කැලේත් නේ ඔව් ඈ වලියටක්වත් නෑ නේ අම්මට සිරේ හරි බං මේ යා පිස්සුද බං බලන්න යා ආපේ බල්ල මම මේ මිත්‍ර යනවා අයියෝ අලි බෙට යා තමා යා කැම සද්ද කරන්න ගල් ගුහායක හදන්නේ ඒ අපි යන්නේ නෑ චුට්ටක් යම් බලන්න හදන්න අර ගලුට ඕනේ යන්න මං චුට්ටක් බලන්න එපා එපා යන්න බෑ ඈ යතුම නිකන් හරි නෑ ඕනේ යන්කෝ ගේන ගහලා රිස්ක් එකක් ආව දුවන්න සැත්තන්නේ අන්න ඒක කොහෙට දුවන්නද බලන්න ගලුට දුවන්න ඔව් බරි ඉක්මනට යන්න ඒ අපර ඉන්නවා බල ඒ හිතුවේ නෑ හැබැයි ඒ යකෝ කියුවේ නෑනේ බලන්න ඒ පරින් ඉක්මනට ඒ නිදිකුම්බක් තියනවා බා මේ මෝ කිව්වනේ මෙහි නිදිකුම්බ නෑ කියලා අයි යම ටක් ගහලා යම කෑ ගහන්න බෑ ඒ ගලවඩට වරෙන් ඔක්කොම ඒ හිතාගන්න බෑනේ බා එතනදී කියලා යකෝ හිටියද මේ ඉන්න ඕනේ නෑ යංගෝ අපි උඩරම මේ මෙතනක් තියනවා නාන නැති කියන්න අමාරුයි හැබැයි බොට කන්දේ මේ නෑ බා එන්නේ මොකද ඉන්නේ වතුර නම් පිටිසුදු හැබැයි බොට කන්දා කියන්නේ අලියද බොමකද මේ අත පුරවල ඇත්තේ මැදි අර සපත යාර ගඩ ගන්න ඒ මෙතන පරිස්සමෙන් වරෙන් පටුද නෑ බා පැත්තරලා තියෙන ටේප් කරගන්න එපා මේක නෑ වෙලා තියෙන ඔයාලා එනවනේ යම්මඩ පට්ට භූමි ප්‍රමාණයක් තියෙනවා මේකේ නේද බා බැලුවේ නෑ බා අක්කරේ ඈ මොන අක්කරේද බං දැන් මේ විදිහට අක්කර දෙයක් කියලා අක්කර 300 ඒ මේවා හරිනම් ඒ වුණාට පොඩ්ඩක් ප්‍රතිශාස් කරලා ගන්න ඕනේ නේද කාපට් එක දාන්න කාපට් නෙවෙයි මේ බලහන්කෝ මේ ගරාගෙන ඇట్లా පාරවල් හදන්න ඕනේ ඉක්මනට ඒ ඉක්මනට යන් ඒ ඔරේ කොහොම නම් බෑ තව එහෙම්ම බලන්න මෙතනින් නැගහංග උඩට යා අපි යන් ගියන්නේ ඒ මාර view එක මේ ටික නම් තියන්නේ අරුට මේක නම් ඉන්න පයින් එපා කිව්වන් රස්නේ ඒ මෙතන එහෙම වැටෙන්න බාල ඉස්සනවා දියසවල් හඩෝ කෙලිම 360කම view එකක් තියෙනවා නේද යන්න යෝනේ කියලා හල්කියාගේ වැටෙනවා මෙතන අමාරුයි හේ මේ අනින් කන්නේ පායක බලන්න වැටේ කෙලින් ආයේ ඔය ඈ ඌටලා යන්න ඒ මං හිතන්නේ අක්කර 200කට 300කටත් වැඩියද නේ ඉරඩිනේ මට සප්පොසොන් කියන්නේ ලංකාදීප ජාතික රූපවාහිනිය ඒක කොම්බහින තන්තිරම නේද ප්‍රධාන අනුග්‍රහ දක්වලා සතියක් ආලෝක පූජාවක් තියෙනවා මේකේ ආපිට දාලා නෑ රස්නේව මේ සුදා අපිට හෙදින ක්ලයිමේට් එක මෙහි පට්ට වෙනසක් තියෙනවා කොහොමද පූජා කරනවා ආලෝක පූජා කරන ලංකාදීප සතිය මන්ට Hai. Apa ya? Oh ini ngawur, bicara apa? Ini marah minus gula kenapa wanita? Mali anda?
අක්කර ගානක කියලා තියෙන පන්තිනවල පූජා භූමිය. මේ වල්ලලි සැරිසරනවා කියන්නේ මීට වඩා සාක්ෂි ඕනේ නැහැ කියලා ඔයාලට හිතෙනවා. මොකද අපි ඉස්සෙල්ලට අපිට වෙච්ච දේත් ඒක ඔප්පු කරන්න මීට වඩා සාක්ෂි ඕනේ නැහැ. මේ මිනිස්සු ගැවසෙන ප්‍රධානම පුදුමම මේ මෙතන තියෙන අලියට. මීට වඩා සාක්ෂි ඕනේ නැහැ කියලා හිතනවා. අපි ඉතින් යාළුවෝ යාගෙන අපි මේ විදිහට අපේ තන්තිරිමලේ පූජා භූමියට සමුදෙනවා. Oke, tanya. Iya. Pasnya ya kok. Apa nak kan kok? Tunggu. Mana kan? Mana? Kapal kan dulu. Kapal kan? Kapal. ඔයාලා මඩුද ගියේ? නෑ නේ අක්කා අපි මේ පේමට ගිහලා එහෙමද? මේ කිදුල් පෙන්නේ නේ? මෙයාලා නෝරෙලි මේ පෙනි දෙනියක් වගේ ඔරිජිනල් මේවා. කීයද කීයද? 10 ගිනේ 1500. බෝතලත් කලවන්නේ නැහැ මල්ලිය. මචං ගන්නකොට කාර බලන්න. ඔයාලා දන්නවනේ. මම ගිනි කියලා බලන්න පුළුවන්. දැන් මම සෙට් වෙන නියම කොහොමද කියලා තමයි. ඔය එක තමයි. මේ බෑනේ හරි. අපි මම ෆ්‍රිජ් එකේ තවත් බෝතලයක් දාලා තියෙනවා. ඒක අරවත් නැත්ද මෙව්වත් එක ගන්න වද එක වද මල්ලි ඒව පෙරක් හතිය ගන්න කියන්නේ නිකන් අර ඒව දකින්න යනද අපියි වගේ ගන්න ඕම ඉල්ලන්නේ. වද දිනාවේ නෑ. අය කොමඩ එක නහරි. ඔයාලා දැන් කනවද? ඔව් ඔව් කන්න. හරි අවුලක් නැහැ ඔව් ඔය. කන්න එහෙනම්. Thank you. කැලි අරගෙන. හරිද? බාර ඇතුලේ. කොහොමද මාන්නේ? බලන්න. චාටරන් සෙට් එක සුපිරි කොමඩ වෙඩියා. හායි. රස බලන ගමන් අපිට මේ දේශගුණේ හුරු නැති හින්දා අපි ඊළඟට යන්නේ මහවිලච්චි වැවෙන් සීතල වතුරෙන් නාගන්න. එහෙනම් එන්නේ අපිත් එක්කම. මේ මෙයා දන්නවා ගැඹුරු අඩියක් අහුවෙන්නවත් නැහැ මෙතන. මේ පඩි 3ක් විතර බහැලා උසේ ගහන්න බෑපන්. ඒ කියන්නේ චූවර් ගන්න. පඩි 8ටම තියෙනවා. පඩි මොනවද කියන්නේ මට යන්න අපි ඉන්න. කොහෙද? දැන් මේ අපි ඉන්න අපි නාගන විතර ඉන්නේ. අල්ලු වගේ දේ. කොළ පාට අනියම් අර ෆිල්ම් එකේ ඉඳලා ටවුල් ඉන්න බං ඒ රත් වෙලා බං බැටුනේම රිදෙනවා බන්ද අපෝ රුවන්වැලි දැම වැඩිච්ච පළවෙනි පාර එහෙම වැටුණානේ ඔයා පළවෙනි රුවන්වැලි මාසේ පළවෙනි පාර එහෙම ගරම බවෝ වීඩියෝ එකත් පවුල් කරනාට පස්සේ මූවි දාලා ඒක බං ඉතින් වතුර දාලා දිනන නම් දුවකට ගිහින් අඩිය තිබ්බ විතර කකුල් විතර කකුල් විතරනේ අයියා. ඉතින් මේ මෙයා ඉතින් වකක් දාලා නෑ කොහෙද පටන් ගත්තත් පාන්න අයියා මැරෙන්නේ නෑ නේද මේ මුත් ඇත්තට මේ බලයෙන් ඔයාට නෑ මුන්ට උනේ බං පාරට දුවන්න කියලා හිතාගන්න අවන්දෝ මුන්ගර කෙරවලේම හිටියේ නෑ මුන්ගර කෑනේ බාව දඩියන්නේ ගිර අපි දැක්කේ බෑ ගන්න දැක්කේ මම කියනවා අපි මේ කාලේ රත් වෙලා අර කිමු එකලත් යනවා බං අනිත් එක හදාස් කෙදිරුම නේද
අපේ දියාලියල විතරක් නේද දාන්නේ මහවිලච්ච ජලාශයෙන් අපි ඒ විදිහට නාගෙන ඈතින් පේන සන්සෙට් එකත් බලාගෙන අපේ අනුරාධපුර ටුවර් එකේ පළවෙනි දවසට අපි මේ විදිහට සමුදෙනවා. මේ වීඩියෝ එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් subscribe කරලා like කරලා share කරන්න. මේ රවියා vibes